SL ට්‍රේවිල් අද වීඩියෝෙන් අපි අරන් ආවේ EFI BS6 ට්‍රේවිල් එකේ ෆුල් රිවිව් එකක්. අපි ඉන්ට්‍රෝ එක බලලා වීඩියෝ එකට යමු. මේක ඉස්සරහා ගත්තොත් ඩෑෂ්බෝඩ් එකත් වෙනස් වෙලා තියෙන්නේ. ඇඩ්වාන්ස් ඩෑෂ්බෝඩ් එකක් හැටියට තමයි මේක එන්නේ. ඒතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක මේ යතුරු කටත් වෙනස් වෙලා තිනවා. ඒ කියන්නේ පැත්ත මාරු වෙලා තියෙනවා. පරණ එකේ වම් පැත්තේ තිබ්බේ මේකේ වම් පැත්තට මොබයිල් චාර්ජරේ දාලා තිනවා. ඊට පස්සේ යතුරු කට එන්නේ දකුණු පැත්තේ. ඒතකොට මේක මේ මීටරෙත් semi digital මීටරයක් විදිහට තමයි අවිලා තියෙන්නේ. ඒ කියන්නේ මීටරේ කටු මීටර තියෙනවා. ඒතකොට පෙට්‍රල් ඉන්ඩිකේටර් ඒ ටික ඩිජිටල් විදිහට තමයි තියෙන්නේ. ඒතකොට කැබිපියන් එකයි එන්නේ ලොක් වෙන. දකුණු පැත්ත එක තමයි ලොක් වෙන එකට තියෙන්නේ. අනිත් එක normal open එකක් තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉස්සරහා තියෙන්නේ මේ. ඒතකොට වයිපර් මෝටරේ මෙන්න මේකේ ඇතුලේ තමයි තියෙන්නේ. මීටර් පැනල් එකේ තියෙන ඉන්ඩිකේටර් ගැන කතා කරලා වීඩියෝ එක ඉස්සරහට යමු. මේක හැමෝම දන්නවා. මේක තමයි බැටරි ඉන්ඩිකේටර් එක. වාහනේ බැටරිය charging වෙන්නේ නැතුව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ඩිකේටර් එක පත් වෙනවා. මේක ගොඩක්ම වැදගත් ඉන්ඩිකේටර් එකක්. මේක චෙක් එන්ජින් ඉන්ඩිකේටර් එක. මේක අනිවාර්යයෙන්ම පත්තු වෙනවා කියන්නේ මේකේ වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක පත්තු වෙනවා නම් ළඟම ඇති DPMC workshop එකකට ගිහිල්ලා පෙන්නන්න අනිවාර්යයෙන්ම. එතකොට ඒගොල්ලන් ඒක ස්කෑන් කරලා බලලා මොකක් හරි ෆෝල්ඩ් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒක හදලා දෙයි. එතකොට මේ ඉන්ඩිකේටර් එක තමයි අර බ්‍රේක් ඔයිල් ටැංක් එක ගාවට සෙට් කරලා තිබ්බ යුනිට් එකෙන් ඉන්ඩිකේට් කරන එක. ඒක තමයි බ්‍රේක් ඔයිල් ලෙවල් එක අඩු වුණොත් අඩු මට්ටමේ තියෙනවා නම් මේ ඉන්ඩිකේටර් එක පත් වෙනවා. අනිවාර්යයෙන් මේක පත් වෙනවා නම් බ්‍රේක් ඔයිල් ලෙවල් එක අඩුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම බ්‍රේක් ඔයිල් හරියටම ලෙවල් එකේ තියාගන්න. එතකොට මේක තමයි RPM limit indicator එක. මේක throttle එකට තමයි දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි throttle එක පරිම වේගෙන් ඇල්ලුවොත් මෙයා ඉන්ඩිකේටර් එක ඉන්ඩිකේට් කරලා පෙන්නනවා. එතකොට මේක දාලා තියෙන්නේ අපි වාහනේ high speed යද්දී safety mode එකක් විදිහට තමයි මේක දාලා තින්නේ. අපි දැන් පෙන්නන්නම් ඒක පත් වෙන්නේ මොන අවස්ථාවේද කියලා. ඔන්න දැන් වාහනේ ස්ටාර්ට් කරා. දැන් අපි බලමු ඇක්සලරේටර් ෆුල් අල්ලලා. ඔන්න මේ ගන්න අල්ලද්දි තමයි ඔක පත්තු වෙන්නේ. ඕගොල්ලන් දැන් දන්නවා RPM limit indicator එකේ වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේක ඇත්තටම දාලා තියෙන්නේ safety එකට. ඒක නිසා high speed යන්නේ නැතුව safety drive එකකට තමයි මේක දාලා තියෙන්නේ. ඊට අමතරව මේකේ දෙපැත්තට ස්පීකර් දෙකක් ඇඩ් කරගන්නත් පුළුවන්. එතකොට මේක මේ මාස්ටර් පම්ප් එකේ කෑන් එක වෙනස් කරලා බ්‍රේක් ඔයිල් ලෙවල් එක පෙන්නන රිසර්ව් එකක් හයි කරලා තියෙනවා මේකේ. ඒකෙන් වෙන්නේ බ්‍රේක් ඔයිල් ලෙවල් එක අඩු වුණොත් මීටර් පැනල් එකේ ඉන්ඩිකේට් වෙනවා බ්‍රේක් ඔයිල් අඩුයි කියලා. ඒ ඔප්ෂන් එකක් දීලා තිනවා මේකේ. එතකොට මේකේ ෆියුස් බොක්ස් එක, එතකොට හෙඩ්ලයිට් රිලේ ඒ ටික ඔක්කොම එන්නේ දකුණු අත පැත්තට. පරණ මොඩල් එකේ තියෙන වම් අත පැත්තේ මෙන්න මේ විදිහට දකුණු අත පැත්තේ ඩෑෂ්බෝඩ් එක යට තමයි ඒ ටික තියෙන්නේ. ඊට පස්සේ ඉස්සරහා ටික ඩබල් සිග්නල් ස්විච් එක ඒ ටික ඇඩ් වෙන ටික නම් ඒ විදිහටම තියෙනවා. ඊට අමතරව මේකේ මේ රිවර්ස් ස්විච් එක ඒ ටික නම් ඒ විදිහටම තමයි තියෙන්නේ. මෙන්න මෙතන ඉස්සරහා තමයි රිවර්ස් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ එතන තමයි තියෙන්නේ ස්කෑනර් පෝට් එක. ඒ කියන්නේ මේ ට්‍රීවිල් එකේ ස්කෑනර් එක ගන්න මෙන්න මේ පෝට් එකේ. මේ තියෙන්නේ. ඒක තියෙන්නේ ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ වම් අත පැත්තේ අයිනෙම. එතකොට මේක මේ චෙක් එන්ජින් ලයිට් එක පත් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට ස්කෑනරේ මෙන්න මේ පෝට් එක හරහා ගාලා තමයි චෙක් කරගන්න තියෙන්නේ. එතකොට ඉස්සරහා සාමාන්‍ය ඒ ටික තමයි ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු මේ සීට් එකත් පොඩි ඇන්ගල් කරලා මෙන්න මේ විදිහට සීට් එකත් වෙනස් වෙලා තියෙනවා පරණ එකට සාපේක්ෂව. ටිකක් ලොකු කරලා තියෙනවා සීට් එක. එතකොට සීට් එක යට ස්පෙයා වීල් එක තියෙනවා. ඊට පස්සේ ජැක් එක තියෙනවා. ඊට පස්සේ ටූල් කිට් එක තියෙනවා. ඊට පස්සේ බැටරිය. ඒතර බැටරිය ළඟටම තියෙනවා සොලොනයිට් එක. මේ තියෙන ටූල් කිට් එක. මේ තියෙන බැටරිය ළඟම සොලොනයිට් එක තියෙනවා. මේක මේ පරණ ට්‍රීවල් එකට වඩා මේ සොලොනයිට් එකත් වෙනස් වෙලා තියෙන්නේ.
ඒතොර මේ විදිහට තමයි මේ සීට් එක යට තියෙන්නේ. එතකොට මේක පැත්තේ දොරක් තියෙනවා. දෙපැත්තෙම දොරවල් දෙකක් තියෙනවා. ඒ උනාට දකුණු පැත්තේ දොර නම් ලොක් කරලා තියෙන්නේ. වම් පැත්තේ දොර මෙන්න මේ චූටි නොබ් එක උස්සලා තමයි අරින්න තියෙන්නේ. එතකොට ඒකේ මේ ඉඳ ගන්න සීට් එකත් චුට්ටක් විතර නිකන් ලොකු වෙලා තියෙනවා. ඉඩකඩත් අරක සාපේක්ෂව ඉඩකඩ පොඩ්ඩක් වැඩි. අර පිටුපස්සේ මෙන්න මේ විදිහට පිටුපස්සේ නම් ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ ඉඩ ප්‍රමාණයම වගේ තියෙනවා. එතකොට මේක මේ ටයර් සයිස් එක ගත්තොත් 408ම තමයි තියෙන්නේ. එතකොට මේක එන්නේ ටියුබ්ලස්. ඒ වගේම මේකේ ග්‍රීස් නිපල් එන්නේ නැහැ පිටුපස්ස රෝද වලට. පාර බෙයාරින් ගියොත් බෙයාරින් ගහන්න තමයි මේකේ තියෙන්නේ. ග්‍රීස් ගන්න එන්නේ නැහැ. ඊට පස්සේ අපි පෙට්‍රල් මූඩිය බලමු. පෙට්‍රල් මූඩියත් සාමාන්‍ය මේ අන්තිම කාණ්ඩේ BS4 වාහන වලට ආපු පෙට්‍රල් මූඩියම තමයි තියෙන්නේ. ඒක නම් ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ මූඩියම තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේ ගොඩක් අය කිව්වා මේ මෙතන යට දොර මොකක්ද කියලා අහලා තිබ්බා. ඇත්තටම මේ යට දොර තියෙන්නේ ඉන්දියාවේ ගෑස් වලට කන්වර්ට් කරන වාහන. ඒ කියන්නේ ඉන්දියාවේ ගෑස් වාහන තියෙනවානේ. ඒ ගෑස් වලට කන්වර්ට් කරලා ඒ ගෑස් සිලින්ඩරේ තමයි මේක මේ ඇතුලේ බස්සලා තියෙන්නේ. ඒතොර ඉන්දියාවේ ගෑස් සිලින්ඩරේ බස්සලා මෙතනින් තමයි ගෑස් ෆිල් කරන්නේ. ඒතොර ඒ දොර තමයි මේක. මෙතන තියෙන්නේ මේ ගෑස් ගහන දොර. ඉන්දියාවේ ට්‍රැවල් ඉතින් ගෑස් වලින් දුවන වාහනක් තියෙනවානේ. ඒ දොර තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. ඒතොර මේ දකුණු පැත්ත දොර මේක නම් ලොක් කරලා තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් අලුත් ට්‍රැවල් එක තියෙන්නේ. හැඩේ ගත්තොත් නම් ඉතින් සාමාන්‍ය ඒ විදිහටම තමයි තියෙන්නේ. එතකොට හෑම් බ්‍රේක් ලිවර් එකත් දකුණු පැත්තේ යටින් දාලා තියෙනවා. එතකොට හෑම් බ්‍රේක් කේබලුත් මේක වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඉස්සර හබ් එකත් ගත්තොත් ඒකේ ග්‍රීස් නිපල් එන්නෙත් නැහැ පින් එකට. එතකොට හබ් එකේ කට, එතකොට ග්‍රීස් කප් එක ඒ ටිකත් වෙනස් වෙලා තියෙන්නේ මේකේ. එතකොට පිටිපස්ස ගත්තොත් මෙන්න මේ විදිහට තමයි එන්ජින් එක තියෙන්නේ. ඔක්සිජන් සෙන්සර් එක තියෙනවා සයිලන්සර් එකට සෙට් වෙලා. එතකොට සයිලන්සරේ මවුන්ට් එක කෙලින්ම එන්ජිමටම තමයි මවුන්ට් එක තියෙන්නේ. වෙනම U bar එක හරහා නෙමෙයි තියෙන්නේ. මේක මේ කෙලින්ම එන්ජින් එකට තමයි මවුන්ට් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේක එන්ජින් කැපැසිටි එක 236. ඊට පස්සේ මේක මේ එන්නේ තනි ප්ලග් එක. මේ තියෙන උඩ කොයිල් එක. එතකොට පෙට්‍රල් ටැංකිය. එතකොට ෆියුල් පම්ප් එක තියෙන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ ටොටල් බොඩි එක තියෙනවා මෙතන. කාබරේටරේ තියෙන තැන තමයි ටොටල් බොඩි එක තියෙන්නේ. මෙන්න මේ විදිහට. එතකොට එයා ෆිල්ටර් එක. එතකොට මෙන්න මේ ගෙඩිය වගේ තියෙන එකේ තමයි ECU එක තියෙන්නේ. එතකොට කළු බොක්ස් එකත් වෙනස් වෙලා තියෙනවා. එයා ෆිල්ටරේ නම් ඒ විදිහටම තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන මවුන්ට් එක ගාව එතනත් වෙනස්කමක් සිදු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්ජින් එක තියෙන්නේ. අපි ස්ටාර්ට් කරලා බලමු වාහනේ කොහොමද සද්ද කියලා. එතකොට කියන්න ඕනේ මෙතන මේ තැඹිලි පාට කට්ට තියෙන්නේ. ඒ තැඹිලි පාට කට්ට වැටුනොත් අනිවාර්යයෙන්ම පෙට්‍රෝල් ෆිල් කරන්න ඕනේ. මොකද මේකේ මේ පෙට්‍රෝල් සම්පූර්ණ ඉවරනකන් දුවන්න හොඳ නැහැ. මොකද ෆියුල් පම්ප් එකේ යමුනොත් පිච්චෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. මොකද පෙට්‍රෝල් බෝතල් වලින් පෙට්‍රෝල් දාන කට්ටිය ඉන්නවා. තෙල් පදින අය. ඒ නිසා අනිවාර්යයෙන්ම පෙට්‍රෝල් ඉවරනකම්ම දුවන්න එපා. තැඹිලි පාට
කට්ට ඉන්ඩිකේට් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම පෙට්‍රල් ගහන්න. අපි දැන් බලමු පොඩි රවුමක් පැදලා වාහනේ කොහමද ඉස්සරහා ඉන්ඩිකේටරේ පෙන්වන්නේ කියලා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා පාරකුත් දාගෙනම යන්න. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා set වෙන්න. මේ වගේ අලුත් reel එකේ වීඩියෝ තව ගොඩක් අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා අපේ channel එකත් එක්ක ඉන්න අනිවාර්යයෙන්ම. එහෙනම් අපි මේ වගේ තව වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.